අද කාලේ තියෙන කාර්යබහුලත්වය නිසාම ගොඩාක් දෙනා හොයන්නේ ලේසි රෙසිපීස් නේ. ඉතින් එහෙව් ඔයාලට මෙන්න අද දවසේ ඔන්න රූ ඊට්ස් වෙතින් අලුත්ම දෙයක් කියලා දෙන්නයි හදන්නේ. එහෙමනම් වෙනසකටත් එක්ක ඉන්දියාප්ප තඹ ඉන්නේ නැතුව මේ විදිහට හදලා බලන්නකෝ. වැඩත් ගොඩාක් ලේසි වේවි. එහෙමනම් රූ ඊට්ස් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන මේ දිහාවට එන්න. ඔයාලගේ ආසම කෑමක් පැය ගණන් වද වෙන්නේ නැතුව හදන විදිහයි කියලා දෙන්නේ. අර කතාවකුත් තියෙන working smart not hard කියලා. ඉතින් සාස්පානකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට තලාගත්ත සුදු ලුණු කරපිංච මේ විදිහට එකතු කරන්න. ඊළඟට පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් දෙකක් ඒ වගේම ලුණු ටිකක් පොඩියට කපාගෙන මේකටම දාගෙන ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්න. ලිප අඩු ගින්දරේ තියාගෙන ඒ ටික ටෙම්පරාදු වෙන්න ඉඩ තියලා අපි වෙන වැඩක් කරන්නේ. අමු වෙනම භාජනයක් අරගෙන ඒකට ඉන්දියාප්ප පිටි එකතු කරනවා. මම නම් අද මේ ඉන්දියාප්ප පිටි එක ඇල් වතුරෙන් අනන ඉන්දියාප්ප පිටි එක තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට පුරුදු විදිහට ඔයාලා කැමති ඉන්දියාප්ප පිටි එකක් ගන්න. ඊළඟට ලුණු ටිකක් දාලා වතුර එකතු කර කර අපි මේක හොඳට මෝලියක් එනකන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණය හදා ගන්නවා. ඉන්දියාප්ප පිටි මිශ්‍රණය හදාගන්න එක මම එකින් එක විස්තර කරන්න යන්නේ ඕනම කෙනෙක් දන්න දෙයක්නේ. ඉතින් මේවායේ ප්‍රමාණයන් ඔයාලා එදාට හදන ප්‍රමාණ අනුව වෙනස් කරගන්න. දැන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණය පැත්තකින් තියලා අපි ලිප දිහාවට යන්. දැන් මේ බලන්න මේ ටික හොඳට ටෙම්පරාදු වෙලයි තියෙන්නේ. ඊළඟට අපි එකතු කරන්නේ කැරට්. කැරට් හීනියට කපාගෙන අපි දා ගන්නවා. අපි මේ හදන්නේ ඉන්දියාප්ප කොත්තුවක් නේ. ඉතින් ඉන්දියාප්ප කොත්තුව හදනකොටම ඔයාලට ඉන්දියාප්ප වෙනම හදා ගන්න ඕන. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දාම ඉන්දියාප්ප කොත්තුව හදන්න එපාත් වෙනවා නේද? ඊළඟට ඔන්න අපි පොඩියට කපාගත්ත ගෝවත් එකතු කර ගන්නවා. මේකට ඔයාලා කැමති එළවලු අරගන්න. වැඩි බෙරි වෙන එළවලු ගන්න එපා. අද මේ කියලා දෙන රස රහස හින්දාම ඉන්දියාප්ප කොත්තුම උදේට රැයට දිගටම කන්න හිතෙවි නේද? ඉතින් කහ චොට්ටක් එකතු කරන්න, ගම්බිරිස් කුඩු ටිකක් දාලා මේක හොඳට කලවම් කරලා හොඳට භාජනීය තුනී කරගන්න. කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරන්න අමතක කරන්න එපා. ඔන්න ඊළඟ පියවර තමයි ඊටමත් වැදගත්ම පියවර. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා භාජනය හොඳට තුනී කරගෙන අපි කරන්නේ අපි හදාගත්ත ඉන්දියාප්ප මිශ්‍රණය ඉන්දියාප්ප වංගෙඩියට දාලා මේකටම ඉන්දියාප්ප විදිහට අපි මිරික ගන්නයි හදන්නේ. ඉතින් මේ එළවලු ටික උඩට වටේටම හොඳට පිරෙන්න ඉන්දියාප්ප මිරික ගන්නයි තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන් නේද? අපහසුතාවයක් නැතිව. ඉතින් බලන්නකෝ මේ වැඩෙන් පස්සේ අපිට භාජන ඒ වගේම ඉන්දියාප්ප තට්ටු හොදන්න වෙන්නෙත් නෑ. හරිම ලේසි. ඊළඟට මේ ආකාරයට උඩින් ඇලුමිනියම් ෆොයිල් එකකින් අපි වහගෙන ලිප අඩු ගින්දරේ තියාගෙන අපි මේ ටික තඹ ගන්නවා. එකම භාජනයේ ඉන්දියාප්ප කොත්තු හදන්න පුළුවන්. ඉතින් විනාඩි 5ක් යන්නේ නැහැ මේ ඉන්දියාප්ප ටිකත් හොඳට තැම්බිලා. ඉතින් මතක තියාගන්න ඇලුමිනියම් ෆොයිල් එක උමාලේ එළියට නොයනසේ හොඳට වහගන්න. දැන් බලන්නකෝ මෙන්න මේ ආකාරයට ඉන්දියාප්ප ටික හොඳට තැම්බිලා. දැන් මෙතනින් එහාට කරන්න තියෙන දේ අපි බලමු. බලන්න යට තියෙන කැරට් වගේ එළවලු ටිකත් හොඳට තැම්බිලා. ඉතින් මේ විදිහට ඊළඟට ඔයාලට පුළුවන් ඉන්දියාප්ප ටික කෑලි කෑලි වෙන් වෙන්න මේ වගේ ලී හැන්දකින් ඔයාලට මේ එළවලු සමග ඉන්දියාප්ප හොඳට මිශ්‍ර කරගන්න. දැන් බලන්නකෝ හරිය අපූර්වට ඉන්දියාප්ප ටිකත් පොඩි පොඩි කෑලි වලට කැඩිලා එළවලු එක්ක මිශ්‍ර කරපු හැටි. ඉතින් දැන් මේක මේ භාජනයේ එක පැත්තකට කරලා තවත් තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ අපි ඒකට බිත්තරයක් කඩලා දාගන්නවා. ඊට පස්සේ බිත්තරේ හොඳට තැම්බුණාට පස්සේ අපි ඒක පොඩි පොඩි කෑලි වලට කඩලා මේ ඉන්දියාප්ප කොත්තුවටම මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලට අදම මේක හදලා try කරන්න පුළුවන්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම මේක හදන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ පොඩි දරුවන්ට උනත් මේක හදලා දෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය ආකාරයට බිත්තර ඔම්ලට් එක වගේ හැදුනහම පොඩියට කඩලා මේ කොත්තුවටම එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට චිකන් ටිකක් එකතු කරනවා. මම චිකන් කරි එකක් හදාගෙන තියෙන්නේ. ඒකේ මස් ටිකක් අරගෙන පොඩි කෑලි වලට කඩා ගත්තා. ඊළඟට චිකන් කරි එකත් මේ ආකාරයට Tamanට අවශ්‍ය ප්‍රමාණයටම එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට මේ විදිහටම චිකන් එකතු කරන්න ඕනෙත් නැහැ. චිකන් පොඩියට කපලා බැදලා ඒකත් මේකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සොසේජ් එහෙම නැත්නම් වෙන මස් වර්ගයක් උනත් එකතු කරන්න පුළුවන්. ඊළඟට හීනියට කපාගත්ත ලීක්ස් ටිකක් දාගන්නවා. අවසානයේට රස අණු ලුණු එකතු කරලා මේ සියල්ලම හොඳට කලවම් කරගන්න. ඉතින් අපේ අනිත් වැඩ ස්මාර්ට් විදිහට කරන්න හදනවා වගේම කුස්සියේ වැඩ ටිකත් ස්මාර්ට් විදිහටම කරන්න ඕනේ. එතකොට කාලෙත් ඉතුරුයි වැඩි මහන්සියක් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි රස ඉන්දියාප්ප කොත්තුව ඉන්දියාප්ප තම්බන්නේ නැතුව වෙනසකටත් එක්ක මේ විදිහට ඔන්න හැදුවේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක නම් ඇබ්බැහියක් වෙනව නොඅනුමානයි.
ඉතින් කාලෙත් ඉතුරුයි වැඩත් පහසුයි. අද කාලේ ගෘහණියන්ට නියම විසඳුම. එහෙමනම් මේක කන්න උඩින් චිකන් කරි එකකුත් දාගත්තා. ඉතින් පුදුමාකාර රසක් තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න. එහෙමනම් හැදුවොත් රූයිට්ස් Facebook එකට පින්තූරයක් එවන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.